අදත් ඇම්ඩගේ තවත් කතාවක්. ඇම්ඩගේ පන්ති තහනම. දවසක් ඉස්කෝලේ ටීචර් පන්තියේ බෝඩ් එකේ අකුරු ලියමින් හිටියා. ටීචර් එදා ඇඳලා හිටියේ ටිකක් කොට සායක්. බෝඩ් එකේ උඩින්ම ලියන්න උත්සාහ කරනකොට ටීචර්ගේ සාය පොඩ්ඩක් ඉස්සුණා. Oh my god. ටීචර් එක පාරටම පස්ස හැරිලා බැලුවා. ඇම්ඩා උගේ යාළුවෝ සෙට් එකත් එක්ක කටවල් අරගෙන බලාගෙන ඉන්නවා. ටීචර් ළමයින්ගෙන් මෙහෙම ඇහුවා. සිරිපාල තමුසේ නැගිටිනවා. තමුසේ මොනවද දැක්කේ? ආල බයෙන් අනේ ටීචර් මම නම් ටීචර්ගේ විලුඹ දැක්කේ. යනවා එළියට. සති 5ක් තමුසේ ආයේ පන්ති එන්න එපා. ඊළඟට ටීචර් ගුණපාලගෙන් ඇහුවා. ගුණපාල ඔයා මොනවද දැක්කේ? මම ටීචර්ගේ ධනිස්ස දැක්කා. නොසන්ඩාලයා මාසයක් පන්ති එන්න එපා. පළයන් එළියට. දැන් ඇම්ඩා දන්නවා වැඩේ පත්තු වෙලා තියෙන්නේ කියලා. ඇම්ඩා හිමීට බෑග් එකත් අරගෙන පන්තියෙන් එළියට යන්න ලෑස්ති වුණා. ඇම්ඩා මම තමුසේගෙන් තවම ඇහුවේ නෑනේ. තමුසේ කොහෙද යන්නේ? කියනවා බලන්න. තමුසේ මොකද්ද දැක්කේ? ඇම්ඩා හිමීට දොර ගාවට ගිහින් හිනාවක් දාලා මෙහෙම කිව්වා. "සොරි ටීචර් මම දැකපු විදිහට නම් මට ආයේ මේ අවුරුද්දෙම ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ වගේ." ටීචර්ට කර කියා ගන්න දෙයක් නැතුව බිම් බලාගත්තා. වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ඇම්ඩගේ ආසල් කතා අහන්න ලොජික් ඇම්ඩා YouTube channel එක subscribe කරන්න.